YouTube එකේ තියෙන ඔයාගේ ආසම් වීඩියෝ එකක් ඔයාගේ වීඩියෝ එකක් විතර Facebook එකට දාන්න පුළුවන් විදිය බලමුද? වීඩියෝ එක ටිකක් දිගයි. ඔක්කොම බලලා ඉගෙන ගන්න. Google search bar එකේ type කරගන්න notebook LM කියලා. එතකොට ඔයාලට උඩින් එනවා notebook LM කියලා වෙබ්සයිට් එකක්. ඔයාලා මේක ඇතුළට යන්න. ඔයාලා මේ මුලින්ම මේ සයිට් එක ඇතුළට යන්න. ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මුලින්ම එන්නේ. මෙතන ඔයාලට උඩින් පෙන්නයි login කියලා. එතෙන්ට ගිහලා ඔයාලගේ email address එක දුන්නාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා ඊළඟට. මෙතනදී ඔයා මෙතන ටික් එකක් දාලා ඕකේ එක දෙන්න. උඩින්ම තියෙනවා create notebook කියලා. ඔයා අන්නේ create notebook එකට යන්න. ඔයාලට මෙන්න මෙතන එනවා upload file website කියලා. ඔයාලා මෙතන මේ website කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාට එනවා මෙතන paste any link කියලා. ඉතින් ඔයාට පුළුවන් YouTube එකට ගිහිල්ලා මේ විදිහට YouTube එකට ගිහිල්ලා ඔයා YouTube එකෙන් ඔයාට කැමති වීඩියෝ එකක් ගන්න. මම දැනට මේ වීඩියෝ එක ගන්නවා. වීඩියෝ එකේ share icon එක ටච් කරාම ඔයාට මෙතනින් එනවා copy link කියලා. මෙන්න මේ link එක copy කරගන්න. මේ link එක copy කරගෙන copy කරගත්ත link එක notebook LM එකට දාපුවාම මෙතන paste කරන්න පුළුවන්. මේ විදිහට paste කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන පහලින් තියෙනවා insert button එක උඩ ඔයා ටච් කරන්න. තව මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ගෙනියනවා. මෙතන මෙන්න ඔයා copy කරගත්ත link එකේ විස්තරේ ඔයාට මෙතෙන්ට ඕන නම් තව ඔයාගේ වීඩියෝ එක කස්ටමයිස් කරගන්න ඕන දේවල් ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතන පෙන්නනවා ස්ටුඩියෝ කියලා. ඔයා මේ ස්ටුඩියෝ එක උඩ ටච් කරන්න. මේක උඩ ටච් කරපුවාම ඔයාට මෙතන එනවා audio overview කියලා එකයි video overview කියලා එකයි. ඔයාට මේ video overview කියන එක උඩ ටච් කරගන්න. ඊළඟට ඔයාට එනවා මෙතන ඔයාගේ වීඩියෝ එක හැදෙන්න ඕන මොන විදියටද කියලා. එතකොට මේක ෂෝට් වීඩියෝ එකක් විතර හදන හින්දා ඔයාට හරිම ලේසියෙන් කරගන්න පුළුවන් මේ ෂෝට් කියන එකට ටච් කරලා. මේ වාගේ යටින් අහනවා describe your video කියලා. මෙතෙන්ට ඔයා වාගේ වීඩියෝ එක හැදෙන්න ඕන කොහොමද කියලා දාන්න. මම මෙතෙන්ට දාගත්තා Facebook reel කියලා. මෙතන මේ generate කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරපුවාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන පල්ලෙහෙන් යටනවා generate short video overview කියලා. ඉතින් මේක ටික වෙලාවක් ගන්නවා. සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර යනවා මේ වීඩියෝ එක හැදෙන්න. මොකද මේක හැදෙන්නේ විනාඩියකට වැඩි වීඩියෝ එකක් තමයි මෙතන හැදෙන්නේ. ඒකෙන්ද ටික වෙලාවක් ගන්නවා. ඩක් ඉවසීමෙන් හිටියාම මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙලා එනවා. ඔයාලා play button එක touch කරන්න. SUVs look exactly alike, but one carries a massive 1 million rupee premium. Is the Toyota, or are you just paying for a badge? Let's compare their mechanics, designs, and features to see what you actually get. First up, the mechanics. Beneath the hood, there is absolutely zero difference. මේ තියෙන්නේ ඔය විදිහට තවත් වීඩියෝ එකක්. Trying to shed its reputation as just a bare-bones cargo van. First up, passenger comfort. Older versions of this van were notorious for rigid bench seats and manual wind-up windows. But the 2025 model overhauls the back, replacing them with fully adjustable split passenger seats. It even adds power. මේකේ දැනට ඉංග්‍රීසියෙන් තමයි voice එක එන්නේ. ඒක සිංහලට කන්වර්ට් කරන්න පුළුවන්ද කියලා බලලා ඔයාලට දැනුවත් කරන්න. එහෙනම් මේ වීඩියෝ එක බලලා දැනුවත් වෙන්න. වීඩියෝ එක ටිකක් එඩිට් කරලා දාන්න. හැමෝටම ජය වේවා.